අයිබෝන් පුතේ සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ කාච ගැන. එතකොට කාච ගත්තට පස්සේ හරි ඊට කලින් මතක් කිරීමක් තියෙනවා පුතේ. channel එකට subscribe කරන්න, ඒ වගේම like කරන්න සහ comment කරන්න කියලා ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු කාචයක් කියලා කියන්නේ මොකක්ද කියලා. ඒතර කාච හදලා තියෙන්නේ අපි දන්නවා වීදුරු එහෙම නැත්නම් ප්ලාස්ටික් පාරදෘශ්‍ය ද්‍රව්‍යයකින් තමයි කාච හදලා තියෙන්නේ. ඒතර මේ කාච වල තියෙනවා වක්‍ර පෘෂ්ඨ තියෙනවා. සහිත ප්‍රකාශ උපකරණයකට තමයි අපි කියන්නේ කාචයක් කියලා. වීදුරු ප්ලාස්ටික් හෝ වෙනත් පාරදෘශ්‍ය ද්‍රව්‍යයකින් සාදන ලද වක්‍ර පෘෂ්ඨ සහිත ප්‍රකාශ උපකරණයකට අපි කියනවා කාචයක් කියලා. ඒක තමයි අපි කාචයක් කියලා කියන්නේ. වීදුරු හෝ ප්ලාස්ටික් වලින් හදලා තියෙන පාරදෘශ්‍ය ද්‍රව්‍යයකින් හදලා තියෙන වක්‍ර පෘෂ්ඨ සහිත ප්‍රකාශ උපකරණ වලට තමයි අපි කියන්නේ කාචයක් කියලා. ඊට පස්සේ අපිට කාච වර්ග කීපයක් ගන්න පුළුවන්. තමයි දී උත්තල කාච, ඊට පස්සේ තල උත්තල කාච, දී උත්තල සහ තල අවතල කියලා අපිට කාච වර්ග කීපයක් ගන්න පුළුවන්. දී උත්තල, තල උත්තල, දී උත්තල සහ තල අවතල කියලා කාච වර්ග කිහිපයක් අපිට ගන්න පුළුවන්. ඒක දී උත්තල කියලා කියන්නේ මෙන්න මේ විදිහේ කාචයකට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට දෙපැත්තම උත්තල ස්වභාවයකින් යුක්ත වෙන කාච වලට අපි කියනවා දී උත්තල කියලා. තල උත්තල කියලා කියන්නේ එක පැත්තක් තලයක් විදිහට තියෙනවා. මේ විදිහට. අනිත් පැත්ත උත්තල ස්වභාවයකින් තියෙනවා. මේකට අපි කියනවා තල උත්තල කාචයක් කියලා. ඊපස්සේ දෙපැත්තම මේ විදිහට අවතල විදිහට තියෙද්දි අපි කියනවා ද්වි අවතල කාචයක් කියලා. ද්වි අවතල කාචයක් කියලා අපි කියනවා. ඊපස්සේ තල අවතල කාචයක් කියලා කියන්නේ එක පැත්තක් මෙන්න මේ විදිහට තලයේ තියෙනවා. අනිත් පැත්ත විතරක් අවතල ස්වභාවයකින් යුක්ත වෙනවා. මේකට අපි කියනවා තල අවතල කාච කියලා. එතකොට දී උත්තල, තල උත්තල, දී අවතල සහ තල අවතල කියලා අපිට කාච ආකාර හතරක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු උත්තල කාචයක පෘෂ්ඨ කියන. පෘෂ්ඨ වලින් අපි කොහොමද ගන්න කියලා අපි බලමු ප්‍රකාශ කේන්ද්‍රය ගන්න. උත්තල කාචයක අපිට මෙන්න මේ විදිහට පෘෂ්ඨ වලින් අපිට පුළුවන් ගෝල දෙකක් නිර්මාණය කරගන්න. මෙන්න මේ විදිහට අපිට ගෝලයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් අනිත් පෘෂ්ඨයටත් මෙන්න මේ විදිහට ගෝලයක් නිර්මාණය කරන්න. ඊට පස්සේ මේ ගෝලයේ මැද අපිට ගන්න පුළුවන්. මේ විදිහට C1 සහ C2 කියන. මේ C1 සහ C2 යා කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳගන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ මැද අපිට ප්‍රකාශ කේන්ද්‍රය කියලා ගන්න පුළුවන්. එතන ප්‍රකාශ කේන්ද්‍රය කියලා අපිට ගන්න පුළුවන්. ප්‍රකාශ කේන්ද්‍රය කියලා කියන්නේ කාචය තුල පෘෂ්ඨ දෙක අතර මධ්‍ය ලක්ෂයට තමයි අපි කියන්නේ ප්‍රකාශ කේන්ද්‍රය. කාචය ඇතුලේ පෘෂ්ඨ දෙක අතර මධ්‍ය ලක්ෂයට අපි කියනවා ප්‍රකාශ කේන්ද්‍රය කියලා. මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා අපි ආලෝක කිරණයක් ගමන් කරොත් ඒ කිරණය වර්තනය වීමක් දක්නට වෙන්නේ. කියන්නේ මේ මාර්ගය ඔස්සේම ගමන් කරනවා. ආලෝක කිරණය නැමීමකට ලක් වෙන්නේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරයි. මේ විදිහට මේ මාර්ගය ඔස්සේම ගමන් කරනවා වර්තනය වීමකින් තොරව. ඊළඟට අපි බලමු ප්‍රධාන අක්ෂයට සමාන්තර කිරණ උත්තල කාචය තුලදී වර්තනය වෙන ආකාරය. ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණයක් උත්තල කාචයකදී වර්තනය වෙන විදිහ අපි බලමු. උත්තල කාචයක ආලෝක කිරණයක් වෙන විදිහට ප්‍රධාන අක්ෂයට සමාන්තරව આવොත් මේක මේ විදිහට නාභියට එකතු වීමක් තමයි වෙන්නේ. නාභිය හරහා ගමන් කරනවා. සමාන්තර වෙන ආලෝක කිරණය මේ විදිහට නාභිය හරහා ගමන් කරනවා. ඒක තමයි උත්තල කාචයකදී සිදුවෙන්නේ. හරි ඊට පස්සේ අපි බලමු අවතල කාචයක පෘෂ්ඨ මොනවා වගේ නිර්මාණය වෙන්නේ. අවතල කාචයක පෘෂ්ඨ කියන එක අපි බලමු ප්‍රකාශ කේන්ද්‍රය ගන්න. ඒතර අවතල කාචයක අපිට මේ පෘෂ්ඨ වලින් නිර්මාණය වෙන ගෝලයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අනිත් පැත්තේ පෘෂ්ඨයෙන් අපිට මේ විදිහට ගෝලයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒතර මේ ගෝලේ කේන්ද්‍රයන් දෙක අපිට යා කරලා මේ විදිහට අපිට ප්‍රකාශ කේන්ද්‍රය ගන්න පුළුවන් මේ කාචේ මැද ප්‍රකාශ කේන්ද්‍රය අපිට ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු අවතල කාචයක ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණයක් වර්තනය වෙන්නේ කොහොමද කියලා. ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණයක් අවතල කාචයකින් කොහොමද වර්තනය වෙන්නේ කියලා අපි බලමු. ඒකට අවතල කාචයකින් වෙන්නේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණයක් මෙන්න මේ විදිහට අපසරණය වෙලා ගමන් කරනවා. මේ විදිහට අපසරණය වෙලා ගමන් කරනවා. සමාන්තර වෙන කිරණය මේ විදිහට අපසරණය වෙලා තමයි ගමන් කරන්නේ. ඒකට මෙන්න මේ අපසරණ වෙලා ගමන් කරන කිරණය අපි පිටිපස්සට දික් කරගත්තොත් මේ විදිහට එතනද අපිට ගන්න පුළුවන් මේ කාචේ නාභිය ගන්න පුළුවන්. මේ විදිහට පිටිපස්සට අපි දික් කරගත්තොත් මෙතන එකතු වෙන තැන අපිට නාභිය විදිහට ගන්න පුළුවන් ප්‍රධාන අක්ෂය සමග එකතු වෙන තැන අපිට මේ අවතල කාචේ නාභිය විදිහට ගන්න පුළුවන්.
හරි එහෙනම් අපි අදට ඉවර කරමු. channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න සහ comment කරන්න. අපි ලබන සතියේ ඊළඟ කොටසින් හමු වෙමු.